නාලන්දා බුද්ධාභිවන්දනා. අද වෙසක් පුර පසළොස්වක පොහොය දිනය. ශ්‍රී ලාංකීය බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල් කඩවන් නාලන්දා විද්‍යාලයේ බෞද්ධ සංගමයත් ජන සංනිවේදන ඒකකයේ අපිත් එක්ව මේ වෙසක් පුන් පොහොය වෙනුවෙන් සංවිධානය කළා නාලන්දා බුද්ධාභිවන්දනා නම් විශේෂ විකාශය. ඉතින් අද උදෑසන 8 සිට ඔබ සුමధుර කාව්‍යමය ධර්ම දේශනාවකට සවන් දුන්නා. ඒ විතරක් නෙවෙයි සුමధుර ධර්ම දේශනාවකටත් ඔබ සවන් දුන්නා. ඉතින් අපේ මේ සූදානම දැන් ඔබ වෙනුවෙන් දහම් සාකච්ඡාවක් ගෙනෙන්නට. ඔබ දන්නවා නාලන්දා විද්‍යාලය කියන්නේ 100% බෞද්ධ පාසලක්. ඉතින් අපි එදිනෙදා දෛනික වැඩ කටයුතු නාලන්දා විද්‍යාලය තුල සිදු කරන්නේ බෞද්ධ සිරිත් විරිත් වලට මූලිකත්වයක් ලබා දෙමින්. අද අපේ සාකච්ඡාවේ හරය බවට පත්වන්නේ අන්නේ නාලන්දාවේ බෞද්ධ සිරිත් විරිත් පිළිබඳව. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අප ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩමව කරගත්තා නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය බැද්දේවිල ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි පුතා. මං කැමති අපේ හාමුදුරනේ වැඩසටහන ආරම්භයේදීම ඔබ වහන්සේගෙන් දැනගන්නට වෙසක් පුන් පොහොයේ තියෙන වැදගත්කම වටිනාකම මොකක්ද කියන එක ගැන. සලින් පුතා අප ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් සලින් පුතා අහපු ප්‍රශ්නය වෙසක් පොහොයේ තියෙන වැදගත්කම. බෞද්ධයෝ හැටියට අපිට මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම උතුම් වූ ශාස්ත්‍රූන් වහන්සේ අප ලෝතුරු බුදු පියාණන් වහන්සේ. ඒ උත්තමයාණන් වහන්සේගේ අසිරිමත් තෙමගුල සිහිපත් කරන උත්තම පුණ්‍යවන්ත දවස තමා වෙසක් පුර පසළොස්වක් පොහොය කියලා කියන්නේ. පුංචි දරුවෙක්ගෙන් වුණත් වෙසක් පොහොය වැදගත්කම ඇහුවත් ඒ වගේම සිතුවමකට නගන්න කිව්වත් ඒ පුංචි දරුවා වෙසක් කූඩු පෙලක් ඇඳලා ඒ වගේම පන්සලක් ඒ වගේම පුන් පොහොය සඳ ඉතින් මේ වගේ කාරණා සිතුවමකට නගනවා. ඉතින් ඒ අසම සම වූ ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ අප මහ බෝසතාණන් වහන්සේගේ ඉපදීම උන්වහන්සේ සාරාසංඛ්‍යයේ කල්ප ලක්ෂයක් පුරා පාරමී ගුණධම් පූර්ණේ කරමින් සම්මා සම්බුද්ධත්වයට පත්වීම ඒ වගේම අවුරුදු 80ක් උන්වහන්සේ ආයු වින්දනය කරමින් පරිනිර්වාණයට පත්වීම කියන මේ උතුම් වූ කාරණා තුන සිහිපත් කරන පුණ්‍යවන්ත දවස තමා සලින් පුතා වෙසක් පොහොය කියලා කියන්නේ. ඒ වගේම වෙසක් පොහොය අපේ ජනී ජනතාව තුළ මොන තරන්නම් හදවතට සමීප වෙලාද කියලා කියනවා නම් විවිධාකාරයේ වෙසක් සැරසිලි වලට මුල් තැන දෙන පොහොය දවසක්. පුංචි දරුවෝ පවා වැඩිහිටියෝ පවා කොයි කවුරුත් නිවසක වෙසක් කූඩුවක් එල්ලන්නට ඉතාමත් ප්‍රියතාවයක් දක්වනවා. සමහර වෙලාවට කවදාවත් සිල් ගන්න නැති කෙනෙක් වුණත් වෙසක් පොහොයට සිල් ගන්න ප්‍රියමනාපතාවයක් දක්වනවා. භාවනා කරන්නේ නැති කෙනෙක් වුණත් දන් දෙන්නේ නැති කෙනෙක් වුණත් ඊටමත් කැමැත්තෙන් මේ ආගමික වත්පිළිවෙත් වලට නැඹුරුතාවයක් දක්වන උත්තම දවසක් තමයි වෙසක් පොහොය කියලා කියන්නේ. ඉතින් ඒ වගේ වටිනාකම් බොහෝමයක් අපේ හදවතට එකතු වෙච්ච පුණ්‍යවන්ත දවසක් විදිහට සලින් පුතා වෙසක් පොහොය සිහිපත් කරන්නට පුළුවන්. ඒ වගේම සලින් පුතා මේ පොහොයට සමගාමීව අප මහ බෝසතාණන් වහන්සේ සුමේද තාපසව සිටි කාලයක දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ගන්නටත් මේ පුණ්‍යවන්ත දවසකම තමා ඒ උතුම් වූ සුවිශේෂී කාරණාව සිද්ධ වෙලා තියෙන්නේ. අර මඩගොහරු සහිත බිමක් බොහෝ පිරිසක් එකතු වෙලා සුද්ධ කරගෙන ඉන්නකොට ශාලීන් එතනට සුමේද තාපසය එනවා. ඇවිල්ලා අහනවා පිරිසගෙන් මොකක්ද ඔබ මේ කරන්නේ? ඇයි මේ කට්ටිය අද එකතු වෙලා පාරක් හදන්නේ? ඒ වෙලාවේදී එතන ඉඳපු පිරිස දුන්න උත්තරේ තමයි ශාලීන් මේ අද දීපංකර බුදුහාමුදුරු වැඩම කරනවා. ඒ නිසා මේ අපි මෙතන පාර සුද්ධ කරනවා කියලා. සුමේද තාපසය ඉතාමත් කැමැත්තෙන් අනේ මටත් පුළුවන් නම් ඔතනින් කොටසක් දෙන්න පිළිසකර කරන්න කියලා.
කියනකොට ඒ පිරිස දුන්න තැන තමා මඩගොහරු සහිත බිම. ඉතින් අවසානයේදී සුමේද තාපසයා මොකද කරන්නේ? සුද්ධ පවිත්‍ර කරනවා. නමුත් දීපංකර බුදුහාඳුරෝ ළඟටම වැඩම කරනකන් කොටස ඉවර කරගන්න බැරි වුණා. ඉතින් අර මඩගොහරු සහිත බිමේ පුතා අවසානයේදී අප මහ බෝසතාණන් වහන්සේ දිගා වෙලා මගේ ශරීරයේ මතින් බුදුහාඳුරෝ වැඩම කරත්වා කියන අදිෂ්ඨානෙන් එතන වැතිරෙනවා. ඒ වෙලාවේදී දීපංකර බුදුහාමුදුරෝ සුමේද තාපසයාට නියත විවරණ දෙනවා. මතු බුදු වෙන්නට තරම් මහා පුණ්‍ය ශක්තියක් තියෙන මහා පුද්ගලෙක් කියලා. ඒ වගේම තමා ශාලෙන් පුතා මේ සතර පෙර නිමිති මහල්ලෙක් ලෙඩෙක් මල කඳක් පැවිදුරුවක්නේ. ඒතර මේ හතර දැක්කේ එකම වෙලාවක එකම දවසක නෙමෙයි. එතකොට මේ හතරේ ව්‍යාධි රූපය එහෙම නැත්නම් ලෙඩවිච්ච පුද්ගලයෙක් දකින්නේ වෙසක් මාසයක වෙසක් පොයේ දිනයකදී. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට ලංකාවට වැඩම කරලා තියෙන්නේ ශාලෙන් පුතා වෙසක් පොයේ දිනයකදී. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කිඹුල්වත් නුවරට වැඩම කරමින් ශාක්‍යයන්ගේ මානය දුරු කරන්න යමා මහ පෙළහර පෑම වගේ මේ වගේ සුවිශේෂී වැදගත්කම් බොහෝමයක් සිද්ධ වෙච්ච පුණ්‍යවන්ත දිනයක් විදිහට අපිට වෙසක් පොය සිහිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හැමෝටම අර දැන් අපිට වෙසක් කියපුවහම මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුලනේ. තෙමගුල. එතනින් එහාට ගියපු තවත් සුවිශේෂී වටිනාකම් ගණනාවක් බොහෝමයක් වෙසක් පොයත් එක්ක සලින් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි නරඹන ප්‍රේක්ෂකයන්ට මේ වෙසක් පොහොයේ වටිනාකම් ගැන තාමත් පුළුල් කරුණු කාරණා ගණනාවක් අපට මේ පළවෙනි ප්‍රශ්නයෙන්ම ඔබ වහන්සේගෙන් දැනගන්නට හැකියාව ලැබුණා. ඒ වගේම අපි හැමෝටම වෙසක් පුන් පොහොයට ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ලෝ වටේම ඉන්න බෞද්ධ ජනතාව විශේෂ සැමරීම් ගණනාවක් කරනවා. දැන් කොළඹ නගරයේ වුණත් කොච්චර කාර්යබහුල වුණත් අපි දකිනවා සෑම බෞද්ධ කෙනෙක්ම විශේෂ සැමරීම්. ඒ කියන්නේ වෙසක් කූඩු හදලා ඒ වගේම තොරණ ප්‍රදර්ශනය කරනවා, දන්සැල් දෙනවා, ඒ වගේ විවිධ සැමරීම් කරනවා. නාලන්දා විද්‍යාලයේ අපි මේ ගෙවුණු සතිය තුලත් ඉදිරියට එන සතිය තුලත් සුවිශේෂී පින්කම් ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. ඔව් ශාලෙන් පුතා නාලන්දා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලාගේ උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා සහිතව විශේෂයෙන්ම ගරු විදුහල්පතිතුමන් ආචාර්ය මණ්ඩලය ඒ වගේම ශිෂ්‍ය නායක පුතුණුවන්ගේ පටන් සියලුම දරුවෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලය පොදුවේ ගත්තාම නාලන්දා ප්‍රජාව. ඉතින් මේ නාලන්දා ප්‍රජාවම එකතු වෙලා අපේ මේ පාසල තුල බොහෝ පින්කම් ගණනාවක් එහෙම නැත්නම් පින්කම් මාලාවක් මේ වෙසක් සතිය සිහිපත් කරගෙන සංවිධානය කරගෙන තියෙනවා. ඉතින් අපේ සලින් පුතා සිහිපත් කළා අපි මෙවර උතුම් වූ වෙසක් පින්කම නාලන්දාභි වන්දනා කියන උතුම් වූ නාමයෙන් ගෙනහැර දක්වන්නට අපේ පුංචි දරුවගේ ඉඳන් උසස් පෙළ හදාරන දරුවා දක්වාම හදවතට මේ වෙසක් සතිය සමීප කරවන්නට උපරිම කැපවීමක් අපි නාලන්දා විද්‍යාලය තුලින් දක්වන්නට යෙදුණා. ඒකදී අපි හැමෝටම මේ වර්ෂය නාලන්දාවට සියවස සැපිරෙන නිසාම විශේෂ වෙසක් පොහොයක් වෙනවා නේද මේ වර්ෂයේ නාලන්දේ අපිට? අනිවාර්යයෙන්ම ශාලීන් පුතේ සියවස් සැමරීම අපිට මේ 2025 වර්ෂයට අදාළව නාලන්දාවට සපිරෙන උතුම් වූ කාරණාවක්. ඉතින් පුතා සිහිපත් කරපු පරිද්දෙන්ම මේ සියවස් සැමරීමත් අරමුණු කරගෙන මේ වෙසක් උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන්නට යෙදුණා. ඒ විතරක්ද නෙමෙයි අපි ගත්තොත් එහෙම මේ වර්ෂය වෙන වර්ෂවලටත් වඩා සුවිශේෂී පින්කම් ගණනාවකින්ම මෙවර මේ විද්‍යාලයේ කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ අතර අපි වෙසක් උත්සවය ගැන කතා කළොත් ශාලීන් පළමු කොටම අපි එක දිනයක් දාගෙන විද්‍යාලය තුල විවිධ සැරසිලි වෙසක් පොයට සමගාමීව අපි පළමු කොට විද්‍යාලය පිරිසිදු කරලා විවිධ සැරසිලි පන්ති මට්ටමින් ඒ වගේම ඒ අංශ මට්ටමින් මුළු විද්‍යාලයම සහ මේ පාසල් පිරියත වෙසක් සැරසිලි වලින් ආලෝකමත් කරන්නට කටයුතු කළා. ඉතින් ඒ සඳහා අපි බලන ඕනම කෙනෙක් නාලන්දයට આવොත් නාලන්දේ අර අපි කියනවා නාලන්දේ ආලෝකයෙන් කොළඹම බබලනවා වගේ වෙසක් කලාපයක් වගේ නාලන්දාව වෙසක් සිරියෙන් බැබලෙන මට්ටමට අපි මෙවර එය සමරන්නට කටයුතු සංවිධානය කරගත්තා. ඒ වගේම තමයි ශාලීන් පුතා අපි මේ වෙසක් පින්කමට සමගාමීව පින්කම් මාලාවක් ගෞරව විදුහල්පතිතුමාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කළා.
ඒ අතරත අප විද්‍යාලයේ අසල විහාරස්ථාන ගණනාවක් තියෙනවා. ඉතින් ඒකේ තෝරාගත්ත විහාරස්ථාන 5ක් පමණ අපි තෝරාගෙන ඒ විහාරස්ථානවලට බෞද්ධ සංගමේ බාරව කටයුතු කරන ඒ ගුරුවරු, ඒ අංශයන් තුල බෞද්ධ සංගමයට අදාළ ගුරුවරු, ඒත් එක්කලා ජනමාධ්‍ය ඒකකය ආදී මේ හැම දරුවෙක්ම සම්බන්ධ කරලා කොටස් වශයෙන් බෙදලා ඒ විහාරස්ථානවලට යවලා ශ්‍රම දානමය පින්කමක්. එතකොට මේ දානයන් අතර හොඳ දානයක්නේ ශ්‍රම දානය කියලා කියන්නේ. එතකොට මේ පන්සල් පිරිසිදු කරලා ඒ දරුවන්ට අපිට උවමනා කළේ මේ කටයුතු කිරීමටත් වඩා ශාලයෙන් දරුවන් තුල ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කරන එක. එතකොට ඒ වගේ සුද්ධ පවිත්‍ර කිරීම සිද්ධ කරලා අපි මේ විහාරස්ථානවලට විශේෂයෙන්ම ප්‍රත්‍ය පහසුකම් එහෙම නැත්නම් ද්‍රව්‍යමය පූජාවන් සිද්ධ කරලා ඒ වගේ උතුම් වූ දානමය පින්කමකුත් සංවිධානය කරන්නට යෙදුණා. ඒ වගේම තමා පෙර පෝය විශේෂ ධර්ම දේශනා පින්කම මෙවර පෙර පෝය ධර්ම දේශනාව තුළ විචිත්‍ර ධර්ම කතික ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවගෙන ඒ අතරත උන්වහන්සේ ඊටමත් දර්ශනීය මල් පෙරහරකින් අපේ ප්‍රධාන බුද්ධ මන්දිරයේත් එක් වැඩම කරවගෙන ගිහිල්ලා ඒ උතුම් වූ සද්ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නටත් කටයුතු සංවිධානය කළා. ඒ වගේම තමා දැන් මේ වගේ පින්කම් කරනකොට ශාලීන් අපිට సౌందර්ය අංශේනොත් ලොකු සහායක්. දැන් අපිට හාමුදුරු කෙනෙක් වැඩම කරවලා බණක් කියන එකම නෙමෙයි. ඒ තුල පාසල් දරුවන්ට විවිධ පැති ඔස්සේ මේ හදවතට සමීප කරන එකක් නේ ශාලීන්. ඒ කියන්නේ අර වෙසක් උත්සවයත් එක්ක ලාංකික අර සංස්කෘතියේ බැඳීම. අනිවාර්යයෙන්ම මේ සංස්කෘතිය හදවතට දැන් සාමාන්‍යයෙන් පංචතූර්ය වාදනයන් ඔස්සේ වෙස් නර්තන කණ්ඩායම් ඔස්සේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා වැඩම කරවලා උන්වහන්සේලා පාදෝවණය කිරීම මේ හැම දෙයකම දරුවන්ට තමන් වැඩිහිටියෙක් වෙච්ච දවසක දැන් මේ ඔක්කොම ආගමික වත්පිළිවෙත් ශාලීන් අපිට එකපාරටම ලැබිච්ච දේවල් නෙමෙයිනේ. අපි අම්මා තාත්තගෙන් දැකපුවා, ඒ අයගේ අම්මා තාත්තගෙන් දැකපුවා. ඉතින් ඒ විදිහට ගලාගෙන ඒමක්නේ. එතකොට පාසලක් විදිහට අපිට උවමනා කළා දරුවන්ට මේ දේවල් සමීප කරලා දෙන්නට. එතකොට උන්වහන්සේලා පාදෝවණය කරලා පාවඩ එලලා මුතු කුඩ යටින් පෙරහැරින් වැඩම කරවලා ගිලම්පස පූජා කරලා උන්වහන්සේලා බුද්ධ පූජාදිය පවත්වලා විශේෂයෙන්ම අප විද්‍යාලයේ ශාලීන් පුතා නොකඩවා සිදු කරන දෛනික ආගමික වතාවත් ටිකක් තියෙනවා. ඒ අතරත කවදාවත් බුදුරජාණන් වහන්සේට අපි කිරි ආහාර පූජාව වරද්දලා නැහැ. ඒ කියන්නේ පාසල් පැවැත්වෙන දිනයන් තුල අනිවාර්යයෙන්ම අපි ඒක නොකඩවා සිද්ධ කරන්නට කටයුතු සිද්ධ කරනවා. පන්ති මට්ටමින් ඊටමත් සැදැහැසිතින් පෙරහරකින් හේවිසි ශබ්ද පූජාවන් මැද්දේ සාදු නාද දෙමින් දරුවෝ ඒ පුද පූජාදිය ප්‍රධාන විහාර මන්දිරයට වැඩම කරනවා. ඒ තුල ශාලීන් මට ප්‍රධාන වශයෙන්ම සිහිපත් කරන්න ඕන කාරණාවක් තමයි සාමාන්‍යයෙන් පාසලකට නොලැබෙන දුර්ලභ අවස්ථාවක් අපේ නාලන්දා පිම්බීමට ලැබිලා තියෙනවා. ඒකට හේතුව අපි කවුරුත් සලකන්නේ ජීවමාන බුදුහාඳුරු නාලන්දාවේ වැඩ ඉන්නවා කියලා. ඔව් මං හිතන්නේ ශාලීන් ඒකට මං ඇයි එහෙම කියන්නේ හේතුව කියලා ඇහුවොත් ශාලීන් මොකද්ද දෙන උත්තරේ? මගේ උත්තරේ වෙන්නේ අපේ නාලන්දාවේ ප්‍රධාන බුදුමැදුරේ ඒ බුද්ධ ප්‍රතිමාවේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරලා අනිවාර්යයෙන්ම ශාලීන් ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ශේෂ වුණ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේ නමක් තැන්පත් කරලා තමයි මේ බුද්ධ මන්දිරය තුල බුදු පිළිම වහන්සේ නිර්මාණය කළා තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම අපේ හදවත තුල හරියට ශ්‍රී දලදා මාලිගාවට ගියා වගේ හැඟීමක්, රුවන්වැලි මහා සෑය ළඟට ගියා වගේ හැඟීමක් අපිට ඒ විහාර මන්දිරය තුලට පිවිසෙනකොට ඇති වෙනවා. ඉතින් තමයි මම හිතන්නේ හැමදෙන්නේ ඒක සමීපයෙන් ගියත් නාලන්දේ ඕනම ශිෂ්‍යෙක් බුදු පිළිරුවට අනිවාර්යයෙන්ම ඒ ගරු බුහුමන් දක්වා ඒ හැඟීම පුංචි දරුවෙක්ගේ නම් වැඩිහිටි දරුවෙක් දක්වාම ඇති වෙලා තියෙනවා. නාලන්දේ ශාලීන් ඈතටම ධර්ම චක්‍රයකින් යුක්තව ඒ විහාර මන්දිරයේ ඈතට පෙනෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ හැම වෙලාවකදීම අපේ ඕනම පින්කමක් කළොත් අපේ නාලන්දා ඉතිහාසය අතීතේ ඉඳන් මේ දක්වා අපිට නාලන්දාව පිම්බිමක් විදිහට සලකන පාසලකටත් එහා ගියපු පිම්බිමක් විදිහට නිර්මාණය කරලා දුන්න ආදිත්තම අපේ නාලන්දීයන්ට පින්දීම අපි නොකඩවා සිද්ධ කරන දෙයක්. ඉතින් ඒ නිසා අපි ඕනම අවස්ථාවකදී අපේ අතීතයේ ඉඳපු මේ නාලන්දා ප්‍රජාවට මියගිය ගුරු භවතුන්, විදුහල්පතිවරුන්, සිසු දරුවන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පින්වතුන් මේ හැම දෙනාටම අපි අනේක විදව පින්කම් කළා පින් දෙනවා.
ඒ වගේම අර ශලින් සිහිපත් කළා වගේ විහාරයට ප්‍රවේශ වෙනකොට අනිවාර්යෙන්ම එතනින් කාගේවත් මං හිතන්නේ නැහැ හිස නැමෙන්නේ නැතුව එතනින් ගමන් කරනවා කියලා. අනිවාර්යෙන් බුදුහාමුදුරුවෝ දැක්කහම අත් දෙක එකතු කරලා වඳින්න තරම් සැදැහැසිතක් ඇති වෙනවා. ජීවමාන බුදුහාමුදුරුවෝ දකිනවා වගේ හැඟීමක්. ඉතින් පන්ති මට්ටමින් ශලීන් පුතා අපි උදෑසන කිරි ආහාර බුද්ධ පූජාදිය පවත්වලා එහෙම. එතකොට විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ ශලීන් දෛනිකව ගත්තාම ස්වාමින් වහන්සේ නමක් ඔබ දන්නවා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ කටයුතු කරන දරුවෙක් විදිහට ස්වාමින් වහන්සේ නමක් ගෞරවාන්විතව මාධ්‍ය ඒකකයට වැඩම කරවගෙන උන්වහන්සේට පැන් එකක් පූජා කරලා වන්දනාමාන කරලා උන්වහන්සේට ආසනයක් පිළියෙල කරලා ඒ තුලින් තමයි පංචශීලයේ පිහිටුවීමේ පටන් ආගමික වතාවත් ටික මුළු පාසලටම දියත් කරන්නේ. එතකොට එතනින් ආරම්භ වෙලා ඒ ස්වාමින් වහන්සේම අර පන්ති මට්ටමින් විහාරයට ගියාට පස්සේ දරුවෝ ටික එතනට වැඩම කරලා බුද්ධ පූජාදිය පවත්වලා දහම් දේශනා පවත්වලා ඒ විදිහේ කටයුතු වෙනවා. ප්‍රාථමික අංශයේ වෙනමම පන්ති මට්ටමින් දිනපතා ඒ විදිහටම ආගමික වතාවත් සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ ආගමික ප්‍රබෝධයේ තියෙන මහා පුණ්‍යවන්ත ස්ථානයක් විදිහට අපි නාලන්දාව සිහිපත් කරන්න පුළුවන් ශලීන්. ඒ නිසාම තමයි නාලන්දේ සිසුවන් හැටියට අපි හැමෝම නාලන්දයට එන්න ලැබීම අපි සසරේ කරපු පිනක් විදිහට අනිවාර්යයෙන්ම ශලීන් ඔබ ඒ කියපු කාරණාවත් එක්ක මම විශ්වාස කරන දෙයක් තමා ශලීන් නාලන්දාවට ප්‍රවේශ වෙන්න ලැබීම සසරේ මහ පිනක්. ඉගෙන ගන්න, උගන්වන්න සහ සේවය කරන්න. මේ හැම පැත්තකම නාලන්දා පිම්බීමේ පහස ලබන්නට සසර පිනක් තියෙන්න ඕනේ. නැත්නම් අපිට පාසල් ඕන තරම් සැලෙන් තියෙනවා. ඒ වගේම ඕන තැනක ගිහිලා ආගමික වතාවත් කරගන්න, ඉගෙන ගන්න ඒ පසුබිම නැතුවම නෙමෙයි. හැබැයි නාලන්දාව මම ඔය කියපු ආගමික පරිසරයත් එක්ක ජීවත් වෙන කාරණාත් එක්ක බලපුවාම වෙනම පිම්බිමකට ගියා හිත නිවන තැනකට ගියා කියලා මං හිතන්නේ නාලන්ද ගේට්ටුවෙන් ඇතුළු වෙන කෙනෙක්ට මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් අපි හිතන්නකෝ මොනවා හරි ඔළුවේ කැක්කුමක් තිබුණා අද පාසලට එන්න බෑ කොහොම හරි අමාරුවෙන් ආවා කියලා. හැබැයි මා විශ්වාස කරනවා පාසලේ ප්‍රධාන ගේට්ටු දෙකක් තියෙනවානේ. ඒ දෙපසෙන් කොයි පැත්තකින් ඇතුළු වුණා. අපි හිතමු මලලසේකර පැත්තෙන් යනකොට මාරගස් පේලිය තුල ඒ තුරුලතා ඇතුලෙන් යනකොට Tamanට තිබිච්ච හිසේ කැකුම කොහෙන් යනවද කියලා ඒක නිකන් අමුතු හැඟීමක් මේ ශලීන්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ආපුවාම ප්‍රාථමික අංශයේ පැත්තෙන් ප්‍රවේශ වුණත් එතනින් එනකොට බලංගොඩ ආනන්ද මෛත්‍රිය නායක හාරුවන්ගේ පිළිරුව එතනින් ප්‍රවේශ වෙනවත් එක්කලාම මේ තිබිච්ච වේදනා මොනවා හරි කායික අපහසුතාවයක් තිබුණා නම් මානසිකව මොනවා හරි ප්‍රශ්නයක් එක්ක හිටියා නම් පාසල් පිරියතට ඇතුළත් වෙනවත් එක්කලාම ඒවා නිකන් මගැරිලා යනවා ඒවා පහ වෙලා යනවා. ඉතින් ඒකයි මම අර ශලීන් පුතා කිව්වා වගේම අමුතුම හැඟීමක් දනවන මහා පිම්බීමක්. තවත් එකක් සිහිපත් කරන්න ඕනේ ශලීන් මේ නාලන්දාව කියලා කියන්නේ මතු බුදු බව ලැබපු උත්තමයාණන් වහන්සේලා පවා වැඩ ඉඳපු පිම්බීමක්. ඒකට හේතුව මොකද්ද ශලීන්? මම නම සිහිපත් කළොත් ඔබ නැවත මතක් කළොත් කොහොමද ඒක? මම හිතන්නේ අපි හැමෝටම ඔබ වහන්සේ අදහස් කරන්නේ නාලන්දාවේ මේ නාලන්දාව කියන නාමය ලබා දුන්න බලංගොඩ ආනන්ද මෛත්‍රිය මාහිමිපාණන් වහන්සේ. අනිවාර්යයෙන්ම ශලීන් පුතේ නාලන්දා කියන පාසලට නාමය ලබා දුන්නේ ඒ වගේම පාසලේ ආදර්ශ පාඨයේ විදිහට අපදාන සෝබිනී පඤ්ඤා කියන උතුම් බුදුගුණ පාඨයේ ආදර්ශ පාඨයේ විදිහට අපිට ලබා දෙන්න ක්‍රියා කළේ අපේ ගෞරවනීය මතු බුදු බව ප්‍රාර්ථනා කරපු බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවෝ. උන්වහන්සේ මේ විද්‍යාලයේ පළවෙනි ධර්මාචාර්ය හාමුදුරුවෝ. ඒ වගේම ශලීන් පුතා සිහිපත් කරන්න ඕන කාරණාවක් දැන් වර්තමානයේ ගත්තොත් එහෙම මේ සෝෂල් මීඩියා හරහා බොහෝ ගිහි පැවිදි අය තමන්ගේ චරිතය මතු කරගන්න උත්සාහ ගන්නවා. ඒක පොදුවේ සමහරට පුහුදු මනසක් තියෙන කාට උනත් ආවේනික දෙයක් වෙන්න පුළුවන්. මම චරිතයක් කියලා ලෝකයට පෙන්වන්නට අපි කවුරුත් සමහරට කැමතිනේ. ඒ අතරත සමහරට අඩු වැඩි වශයෙන් මහා සිල්වතෙක් මහා ගුණවතෙක් කියලා සමහර වෙලාවට පෙන්වන්න කැපී පෙන්න උත්සාහ කරනවා. හැබැයි මම මේ මතු කරපු බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවෝ කියලා කියන්නේ සැබවින්ම උත්තම ගුණ තිබිච්ච මහා ශ්‍රේෂ්ඨ චරිතයක්. උන්වහන්සේලාගේ චරිතය අධ්‍යයනය කළොත් එහෙම ශලීන් ඇත්තටම සැබවින්ම ඒ ගුණ කදම්බය සීමා කරන්න බෑ සාමාන්‍ය පුද්ගල චරිතයක් එක්කලා. ඉතින් උන්වහන්සේ අපි හඳුන්වන්නේ මතු බුදු බව ප්‍රාර්ථනා කරපු උත්තමයෙක් විදිහට. ඒ තරම් මේ පාරමී ගුණධම් පූර්ණේ කරන්නට කැපකිරීම කරපු චරිතයක්.
සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ශාලීන් රහත් භාවයට පත්වෙන්න පෙරුම්දම් පුරණ චරිත දකින්න පුළුවන්. හැබැයි හිතන්නකො බුදු බව ප්‍රාර්ථනා කරපු උත්තමේ. හැබැයි ශාලීන් අපේ ආනන්ද මෛත්‍රිය නායක හාමුදුරුවෝ කෙලින්ම බුදු බව ප්‍රාර්ථනා කළේ. සාමාන්‍ය රහත් භාවය ප්‍රාර්ථනා කරන අය දකින්න පුළුවන් වෙයි. හැබැයි මතු බුද්ධත්වයක් වෙනුවෙන් හිතන්නකො අපි දන්නවා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී 30 ආකාරයක ගුණ පූර්ණේ කරන්න ඕන උත්තම චරිතයක් වෙන්න එපේ. ඒතකොට මහානායක හාමුදුරුවෝ එහෙම චරිතයක්. ඉතින් ඒ වගේ උත්තම අප විද්‍යාලයේ පළවෙනි ධර්මාචාර්ය ස්වාමින් වහන්සේ නමක් විදිහට මේ පාසල් භූමිය තුල කටයුතු කිරීම මම හිතන්නේ අපි හැමෝටම මහ සුවිශේෂී කාරණාවක්. එතකොට මේ මතු බුදු බව පහස ලැබපු, එහෙම නැත්නම් මතු බුදු බව ප්‍රාර්ථනා කරපු උත්තමයන්ගේ පා පහස පවා ලැබිච්ච පුණ්‍යවන්ත භූමියක් ශාලීන් අපේ නාලන්දා පින්බීම. කියන්නේ ඉතිහාසයේ සිටම නාලන්දාවේ අර බෞද්ධ පසුබිම සෑහෙනට ඉතිහාසගත බෞද්ධ පසුබිමක් වෙනවා. අනිවාර්යයෙන්ම. ඒ වගේම අපේ හාමුදුරනේ දැන් අර අපි මේ වර්ෂයට 100වසක් සැපිරීම නිමිත්තෙන්ම අපිට නාලන්දාවේ අපි හැමෝටම මේ වර්ෂයේ සුවිශේෂීනේ. ඒ නිසාම අර දෛනික ඔබ වහන්සේ සඳහන් කළ පින්කම් වලට අමතරව අපි මේ වර්ෂයේ ආරම්භයේ සිටම පින්කම් මාලාවක් දියත් කරා. විවිධ පින්කම් සිද්ධ කරා. විවිධ පින්කම් සිද්ධ කරා. මම කැමති ඔබ වහන්සේගෙන් ඒ පින්කම් මාලාව පිළිබඳව දැනගන්න. ඔව් ශාලීන් මේ අතරත ගත්තාම අපේ විද්‍යාලයේ වාර්ෂිකව පින්කම් මාලාවක් සිද්ධ වෙනවා සහ අතීතේ ඉඳන්ම ගෞරවනීය ධර්මාචාර්ය ස්වාමින් වහන්සේලා ඉඳපු විදුහල්පතිවරු නොකඩවා සිදු කරපු පින්කම් මාලාවක් තියෙනවා. ඒ අතරත ශාලීන්ට මතක් වෙන්නේ මොන වගේ පින්කමද? පෙබරවාරි මාසේ මතක් කළොත් එහෙම. මට අනිවාර්යයෙන්ම මතක් වෙන්නේ ඕල්කට් දානමය පින්කම. අනිවාර්යයෙන්ම ශාලීන් ඕල්කට් දානමය පින්කම. ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ගුණ සමරුව සිහිපත් කරගෙන අපි වාර්ෂිකව පෙබරවාරි 17 වෙනිදාට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ සංඝසතු දානමය පින්කමක් විද්‍යාල භූමිය තුල සිද්ධ කෙරෙනවා. ඉතින් ඒ වගේ උත්තම ගුණ සමරු පින්කම් පවත්වමින් මේ විද්‍යාලයේ ඒ වගේ ආගමික වතාවත් සිද්ධ කරන්නට පසුබිම නිර්මාණය වෙලා තියෙනවා. ඒකට අපි හැමදෙන්නේ මන් කැමති දැනගන්න මේ ඕල්කට් තුමා වෙනුවෙන් නාලන්දාවේ ඇයි මේ පින්කමක් මෙතරම් සුවිශේෂී පින්කමක් සිදු වෙන්නේ කියන එක ගැන. හොඳ ප්‍රශ්නයක් ශාලීන් ඔබ නැගුවේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ඕල්කට් තුමා විදේශිකයෙක්. ඇයි දැන් නාලන්දාව වගේ විද්‍යාලයක එතුමාගේ ගුණ සිහිපත් කරන්නේ කියලා. හොඳ ප්‍රශ්නයක් ඔබ පුතේ ඔබ නගන්නට යෙදුනේ. ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලංකාවට පැමිණෙන්න ප්‍රධානම හේතුව තමයි අතීතයේ අපි දන්නවා මිගිට්ටුවත්ති ගුණානන්ද නායක හාමුදුරුවෝ ඒ වගේම අමතක කරන්න බැරි තවත් ශ්‍රේෂ්ඨතම උත්තම චරිතයක් තමයි හික්කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හාමුදුරුවෝ. විද්‍යෝදය පුණ්‍ය භූමිය නිර්මාණය කරපු අපේ ගෞරවනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ මිගිට්ටුවත්ති ගුණානන්ද හාමුදුරුවෝ වගේ මහා වටිනා විද්වත් චරිත අතීතයේ මේ මිෂනාරීන්ගෙන් එල්ලවිච්ච තාඩන පීඩනත් එක්කලා විවිධ වාදයන් සංවිධානය කළා. ඒ අතර පංචමහා වාදයන් අතර පානදුරා වාදය වගේ වාදවල තියෙන ඒවා මේ විදේශිකයන්ට පවා අවසානයේ දැනගන්නට තරම් මාධ්‍ය තුල පත්තරවල පවා කටයුතු සිද්ධ වුණා. ඉතින් ඒ වගේ ප්‍රතිඵලයක් විදිහට තමයි හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලංකාවට පැමිණෙන්නේ. එතකොට එතුමා ඇවිල්ලා අධ්‍යයනය කරනවා විශේෂයෙන්ම මේ බුදුදහම පිළිබඳව මේ පානදුරාවාදයන් කරපු මේ නායක හාමුදුරුවෝ මේ උන්වහන්සේලා පවා ඊටම සමීපව ඇසුරු නිසුරු කරලා මේ බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමීත්වයේ උදෙසා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා කටයුතු කරනවා. ඒ අතරත අපිට අමතක කරන්න බැරි පාසලක් තමයි කොළඹ ආනන්ද විද්‍යාලය. අපේ සහෝදර පාසල. එතකොට මේ ආනන්ද විද්‍යාලය ආරම්භ කරලා ඒ සිසු දරුවන්ට ඉඩකඩ මදිවිච්ච නිසානේ අවසානයේ ආනන්දේ දරුවෝ පිරිසක් ගෙනල්ලා නාලන්දා පින්බිම ආරම්භ කරන්නේ. ඉතින් අපි අර කතා කරපු බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවොත් පළමු කොටම ධර්මාචාර්ය ස්වාමින් වහන්සේ නමක් විදිහට අපේ නාලන්දා භූමියට ඇවිල්ලා දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර දෙන්න ක්‍රියා කරන්නට යෙදුණා. ඉතින් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා නොහිටින්නට මා හිතනවා මේ වගේ නාලන්දා පින්බිමක් අපිට උරුම නොවන්නට තිබුණා කියලා. ඉතින් අපි කවදාවත් මේ ශාලීන් කළගුණ අමතක කරන අය නෙමෙයිනේ. නාලන්දා පින්බිමේ පුංචි දරුවාගේ ඉඳන් මේ පින්බිමේ පහස ලබන නාලන්දා ප්‍රජාව කවදාවත් කළගුණ සැලකීම කියන එක අමතක කරන්නේ නැති පිරිසක්. ඉතින් ඒ නිසා අපිට කොහොමද ශාලීන් ඕල්කට් තුමා අමතක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අතීතේ ඉඳන්ම අපේ අතීත නාලන්දා ප්‍රජාව ඉඳන් මෑත දක්වාම සහ අනාගතයටත් ඒ ගුණ සමරු පින්කම් ආදිය පවත්වනවා. ඒ නිසාම තමයි ඒ උතුම් කළගුණ සැලකීම නිසා තමයි
ඕල්කට්තුමාණන් වෙනුවෙන් ඕල්කට් දානමය පුණ්‍යක්‍රියාව මේ අවුරුද්දෙත් අපි නාලන්දාවේ සමස්ත නාලන්දා ප්‍රජාවම එකතු වෙලා ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් මම හිතන්නේ අපේ හාමුදුරනේ ස්වාමින් වහන්සේලා 100ක් නමක් සතාධික මහා සංඝරත්නය පිරිවරාගෙන දර්ශනීය පෙරහරකින් අර මුලින් සිහිපත් කළා වගේ සැලෙන්නේ අතරත් අපිට විවිධ සංඝම් වලින් සෞන්දර්ය අංශය මාධ්‍ය ඒකකය විශේෂයෙන් මේ හැම දෙයකම බෞද්ධ කටයුතු වල ඉන බෞද්ධ සංගමය අමතක කරන්නම බෑ. ඉතින් මේ සංඝම් වල බොහෝ දෙනා ඒ අතරත් ශිෂ්‍ය නායක සංගමේ ආදී කොටගත් අප විද්‍යාලයට අනුබද්ධ සමිති සමාගම් සංගම් බොහෝ ප්‍රමාණයක් එකතු වෙලා නාලන්දා ප්‍රජාවම එකතු වෙලා තමයි මේ පින්කම් සියල්ලම සංවිධානය කරන්නේ. ඉතින් මෙවර අපි මේ වගේ සතාධික, ඒ කියන්නේ 100කටත් අධික ස්වාමින් වහන්සේලා වැඩම කරලා ඒ උතුම් වූ සංඝ සතු දානමය පින්කම් පැවැත්වුවා. ඊට පෙර දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිද්ධ කරමින් පාසලටත් පාසල් ප්‍රජාවටත් ආශිර්වාද කරමින් ඒ වගේ පිරිත් දේශනාදිය පවා සලින් පුතේ සිද්ධ කරන්නට යෙදුණා. අපේ හාමුදුරනේ අර වහන්සේගේ කාරණා අතර මට හැඟෙන දේ තමයි නාලන්දාව තුළ පින්කමක් සිදු කරනකොට සමස්ත නාලන්දා ප්‍රජාවම එක පවුලක් වගේ වෙනවා නේද අපේ හාමුදුර? අනිවාර්යයෙන්ම සලීම්. මේ දැන් තනියෙන් අපිට අප්පුඩි ගහන්න බෑනේ. දැන් මම මේ කතා කරන දේවල් අපි මේ ප්‍රේක්ෂකයන්ට විශේෂයෙන්ම ලක්වාසී ලෝවාසී හැම දෙනාටම සමගිය සහජීවනය කියන එක තියෙන්න ඕන කාරණාවක්. ඉතින් අර තනියෙන් අප්පුඩි ගහවට සද්දෙන්නේ නැහැ වගේ සලීන් හැමෝම එකතු වුණාම නෑ අත් දෙකම එකතු වුණාම ලොකු සද්දකින් අප්පුඩියක් ගහන්න පුළුවන්. ඒ වගේ නාලන්දාවේ වැඩක් කරනකොට විශේෂයෙන්ම අපේ විදුහල්පතිතුමා ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත එතුමාගේ සංකල්පයන් දියත් කරද්දී ඒකට මුළු පාසල් ප්‍රජාවම එකතු කරගෙන සිදු කරන උතුම් වූ හැඟීමෙන් කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් තමයි නාලන්දා විද්‍යාලය තුළ පවතින්නේ. අපි හමුදුනේ අපි දැන් නාලන්දා විද්‍යාලයෙන් මේ වසරේ කරපු සුවිශේෂීම පින්කමක් වෙන ඕල්කට් දානමය පින්කම ගැන කතා කරා. ඉතින් අද වෙසක් පුන් පොහොය දිනේ නාලන්දාවෙන් වෙසක් පුන් පොහොය වෙනුවෙන් දියත් කරපු විවිධ පුණ්‍ය ක්‍රියාවන් ගැන අපි කතා කරා. මට හිතෙනවා අපි ඊට අමතරව තවත් බොහොමයක් පින්කම් කරා නේද අපි හැමෝම? අනිවාර්යයෙන්ම සලින් මේ අපි මුලින් කතා කළ අර ශ්‍රමදාන පින්කම් පිළිබඳව පාසල් පිරියත සැරසිලි කටයුතු කිරීම සම්බන්ධව ඊට අමතරව ශාලීන් පුතා මේ මෙවර වෙසක් උදානයත් එක්කලා විද්‍යාලයේ ගෞරවනීය ධර්මාචාර්ය ස්වාමින් වහන්සේලා 5 නමක් මේ වෙනකොට වැඩ සිටිනවා. එතකොට ඒ ස්වාමින් වහන්සේලාට දවස් 5 බෙදලා දීලා උදෑසන ආගමික කටයුතු සිද්ධ කිරීම එහෙම නැත්නම් මාධ්‍ය ඒකකය මගින් ඒ ආගමික වතාවත් කරලා අවසානයේදී ඊට සමගාමීව ධම්ම චින්තාවක් මුළු පාසල් ප්‍රජාවටම අහන්ට සලස්සනවා. ඒක විනාඩි 10ක් 15ක් වගේ දහම් දේශනාවක් කෙටින් සිද්ධ කරනවා. ඉතින් පාසලේ සිටින සියලුම දරුවෝ එයට සාවධානව ඇහුම්කම් දීමක් සිද්ධ කරනවා. ඊට අමතරව මෙවර ප්‍රාථමික අංශයෙන් අපි පුංචි බොරැල්ල ප්‍රදේශයේ ඉඳන් දර්ශනීය මල් පෙරහැරක් ලස්සන විවිධ නැටුම් කණ්ඩායම් වලින් යුක්තව දරුවන්ගේ විශේෂ කුසලතා ඔප්නන්වීම අරමුණු කරගෙන උතුම් බුදුගුණ සිහිපත් කරන වෙසක් සතිය සිහිපත් කරන දර්ශනීය මල් පෙරහැරකුත් සිද්ධ කරන්නට කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම සලේම් පුතා පාසලේ තව දන්සල් බොහෝමයක් කඩල දන්සලක් අයිස්ක්‍රීම් දන්සලක් ඒ වගේම සිසිල් පැන් දන්සලක් ආදී කොටගත්ත දන්සල් බොහෝමයකුත් මේ වෙසක් පින්කමට සමගාමීව විද්‍යාලයේ විවිධ සංගම් හරහා ජේෂ්ඨාංශයෙන් ශිෂ්‍ය නායක සංසදය ආදී විවිධ සංගම් වලින් සංවිධානය කරලා තියෙනවා. ඉතින් දානයට කොහොමත් ලැබී පාසලක් තමයි නාලන්දාව කියලා කියන්නේ. ඒතකොට මේ පාසලට විතරක් නෙමෙයි. මට මතක් වෙනවා ශලින් පුතා මේ තව විවිධ දුෂ්කර පළාත්වල පවා පින්කම් කරන මේ විවිධ දුෂ්කරතා තියෙන පාසල් වලට වාර්ෂිකව මම හිතන්නේ පාසල් ගණනාවකට අප පාසල මගින් උදව් උපකාර කරනවා. ඒ වගේම ශලින් පුතා මේ වෙසක් පොයට සමගාමීව අපි සොයිසා වාට්ටුවේ රෝහලේ ගැමිණි මාතාවන් 50කට පමණ ඒ අත්‍යවශ්‍ය උපකරණ ද්‍රව්‍ය පරිත්‍යාගය කිරීමේ පින්කමක් සංවිධානය කරගන්නට යෙදුණා. ඒ වගේම තමයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන්ට පොත්පත් පරිත්‍යාගමය පින්කමකුත් මේ වෙසක් පින්කමට සමගාමීව සංවිධානය කරගෙන තියෙනවා. ඊට අමතරව අර ධම්ම චින්තාමය පින්කම් වලට අමතරව දැන් මේ ගෙදර ඉන්න අයටත් අපේ නාලන්දා මාධ්‍ය ඒකකයේ පුතාලා එකතු වෙලා මේ සංවිධානය කළේ නිවසේ ඉඳන් වුණත් ඒ වත්පිළිවෙත් පුරුදු පුහුණු කරන්නට අවශ්‍ය පරිසරයනේ.
එතකොට ගෙදර ඉඳන් උනත් මේ වෙසක් පින්කමට සමගාමීව ඒ උතුම් වූ ගුණධම් දියුණු කරගන්නට අවශ්‍ය පරිසරය තමයි සංවිධානය කරන්නට යෙදුනේ. ඉතින් ඒ අතරතත් ශලින් පුතා මුලින් මතක් කළා කාව්‍යමය ධර්ම දේශනාව, සුමధుර ධර්ම දේශනාමය සහ මේ අපේ ධර්ම සාකච්ඡාමය ආදී පින්කම් ගණනාවක් මාධ්‍ය ඒකකයේ දරුවෝ බෞද්ධ සංගමයේ ආදී දරුවෝ එකතු කරගෙන ප්‍රචාරය කරන්නට අවශ්‍ය කටයුතු සංවිධානය කළා. ඉතින් ශලින් පුතෝ ඒ වගේ පින්කම් ගණනාවක් සහ ඊට අමතරව මෙවර 10 ශ්‍රේණිය පුතාලා මුල් කරගෙන ජේෂ්ඨාංශයේ දරුවෝ ටික ඒ කියන්නේ 10 ශ්‍රේණිය දරුවන්ට මාපිය සම්භාවනා වැඩසටහනක් විචිත්‍ර ධර්ම දේශකයන්න් වහන්සේ නමක් වැඩම කරවලා දියත් කිරීමටත් කටයුතු සංවිධානය කළා තියෙනවා. ඉතින් ඔය කිව්වා වගේ මහා පින්කම් මාලාවක් මේ විද්‍යාලය තුල මෙවර සියවසට අදාළ නාලන්දාභි වන්දනා පින්කමට සමගාමීව සිද්ධ කෙරෙන්නට නියමිතයි ශලින් පුතා. ඒ වගේම අපේ හැමදෙරනේ අර තවත් පින්කමක් මම හිතන්නේ ක්‍රියාත්මක වෙනවා සියවස නිමිති කරගෙන වසරක් පුරාවට මාසිකව ධර්මදේශනාවක් ක්‍රියාත්මක වෙනවා. හොඳ කාරණාවක් ශලින් පුතේ. අපි මේ සියවසට අදාළව විශේෂයෙන්ම බෞද්ධ රූපවාහිනිය මගින් රූපවාහිනිය ගුවන්විදුලි ධ්‍යානසයෙන්ම සෑම මාසයකට වතාවක්ම ප්‍රසිද්ධ ධර්මදේශකයන්න් වහන්සේ නමක් වැඩම කරවලා ඒ උතුම් වූ සද්ධර්ම දේශනාමය පින්කමක්. ඉතින් සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨතම දානමය පින්කමනේ ශලින් පුතා ධර්ම දානය කියන්නේ. ඉතින් ඒ නිසා මුළු මහත් ලෝකයේම ඉන්න ඇත්තන්ට ශ්‍රවණය කරන්නට ඒ ධර්ම දානමය පින්කමත් මේ සියවසට අදාළව පුරපසළොස්වක් පෝයට මුල් කරගෙන, ඒ කියන්නේ පෝය දවසේ නොවුනත් සෑම පෝයකම ඒ වගේ විශේෂ ධර්ම දේශනා පින්කමක් පවත්වන්නට යෙදෙනවා. ඊට අමතරව ශලින් පුතා දැන් අපි වෙසක් පෝයට වගේම හැම මාසයකම පෙර පෝය ධර්ම දේශනාමය පින්කම් විශේෂ ධර්ම දේශකයන්න් වහන්සේ නමක් වැඩම කරවගෙන විද්‍යාලයේ විහාර මන්දිරය තුල සිද්ධ කරනවා. එතකොට ඒ ධර්ම දේශනාව මුළු පාසලටම ශ්‍රවණය කරන්න පුළුවන් මට්ටමට අපි ඒ කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ වගේ උතුම් වූ ධර්ම දානමය පින්කමට මුල් තැන දෙන පාසලක් විදිහටත් නාලන්දා පාසල සිහිපත් කරන්නට පුළුවන්. ඉන්න අපි හැමදෙරනේ අර ඔබ වහන්සේ කිව්වා වගේ පාසලක් විදිහට නාලන්දාවෙන් එපමණ පුණ්‍ය ක්‍රියාවන් ගණනාවක් සිදු වෙනවා නම් මම ඊළඟට ඔබ වහන්සේගෙන් අහන්නේ පාසලක් තුල මේ වගේ පුණ්‍ය ක්‍රියාවන් සිදුවීම තුළ බලාපොරොත්තු වෙන මූලික අරමුණ සහ එහි ප්‍රයෝජනය කුමක්ද කියන එක. අනිවාර්යෙන්ම ශලින් පුතා බෞද්ධ පාසලක් කිව්වහම ඒක නාමික බෞද්ධ වෙන්න බෑ. අනිවාර්යයෙන් ක්‍රියාවෙන්ම සහ ප්‍රායෝගිකව ඒ කටයුතු වෙන්න එපාය. එතකොට අපේ පාසලේ මුල්ම දේ තමයි දැන් සාමාන්‍ය 100% බෞද්ධ පාසලක් කිව්වහම මොන සුදුසුකම් තිබුණත් බෞද්ධ කෙනෙක් වීම තමයි ප්‍රධානම කාරණාව පාසලට ඇතුළත් වෙන්නේ. එතකොට මේ බෞද්ධ දරුවෙකුට තමන්ගේ හදවතින්ම බෞද්ධ ආගමික හැඟීමක් ශ්‍රද්ධාව කියන කාරණාව මුල් කරගෙන තමයි ජීවිතේ, ඒ කියන්නේ එක වසරේ ඉඳන් 13 වසරෙන් පාසල් කාලය අවසන් කරනකම්ම ඒ බෞද්ධ පරිසරය තුල තමයි මේ දරුවා පාසලෙන් හැදිලා වැඩෙන්නේ. එතකොට බෞද්ධ පරිසරයත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්ට මේ පාසල් කාලෙන් එළියට ගියාට පස්සේ අඩුම තරමේ දැන් වර්තමානයේ තියෙනවනේ ශලින් පුතා සමහර වෙලාවට විවිධ කාරණා ඔස්සේ දැන් ඔය විවිධ තුනුරුවන්ට නිගරු කරන අය දකින්න හම්බ වෙනවනේ. සමහරට ආගම දහමට තැනක් නැති වෙන මට්ටමට කතා කරන්න දන්නේ නැහැ, තැනක ගිහිල්ලා හැසිරෙන්න දන්නේ. ඒ වගේම කෙලෙහි ගුණ කියන කාරණා අපි මුලින් කතා කළා. ඒ වගේම ගොඩාක් දේවල් වල නැනවත්කම් තිබුණාට ගුණවත්කම් නැහැ. ඉතින් මේවා දරුවන්ගේ හදවත් වලට සමීප කිරීම තමයි විශේෂයෙන්ම මේ පින්කම් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපිට කියන්න ඕනේ ශලින් පුතා දැන් මේ සියවසට අදාළව කතා කළොත් එහෙම තව විශේෂ මහා උත්තම පින්කමක් සිද්ධ වෙනවා. දැන් අපි මුලින් කතා කළා සර්වඥ ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. ශලින් පුතාගෙන් මම අහන්න කැමතියි මම මේ කියන්න යන්නේ මොකක්ද කියලා ඔබට දැනෙනවා ඇති කියලා. ඔව් අනිවාර්යයෙන්ම. මම හිතන්නේ අපි උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් නාලන්දා සුපින්බිම තුල රෝපණය කිරීමේ පින්කමක් ක්‍රියාත්මක කරනවා. අනිවාර්යයෙන්ම ශලින් පුතේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ උතුම් වූ අංකුර ශාඛා වහන්සේ නමක් පසුගියදා අපේ ගෞරවනීය ධර්මාචාර්ය ස්වාමින් වහන්සේලා ඒ වගේම ගරු විදුහල්පතිතුමා ඇතුළු කළමනාකරණ මණ්ඩලයේ පින්වත් ගුරු බවතුන් ගිහිල්ලා වැඩම කරවාගෙන එන්නට කටයුතු සංවිධානය කළා. ඉතින් ඒ බෝධි රෝපණයත් මේ වෙසක් පින්කමට සමගාමීව රෝපණය කිරීමටත් මේ පුණ්‍ය භූමිය තුල බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ එතකොට පාසලක් වගේම පින්බිමක තියෙන්න ඕනේ සියලු අංග සම්පූර්ණ වෙනවා කියන එකත් එක පැත්තකින් අපි කාටත් සතුටු වෙන්නට පුළුවන් කාරණාවක් ශලින් පුතා. මම හිතන්නේ
නැන වගේම ගුණත් හදන්නට සැමදාම නාලන්දාවෙන් කටයුතු කරනවා. ඒ නිසාම තමයි වෙසක් කියලා විශේෂයක් නැහැ. දෛනිකව විශාල පුණ්‍ය උත්සව ගණනාවක් නාලන්දාවේ ක්‍රියාත්මක වෙනවා. දැන් මම හිතන්නේ අපේ හාමුදුරුවෝ අපිට සඳහන් කළා මේ වගේ පින්කම් මාලාවක් දෛනිකව සිදුවන එකේ වගේම විශේෂයෙන් සිදු කරන එකේ අරමුණ මොකද්ද සහ ඒ තුලින් ළමා පරපුරට අර නැන වගේම ගුණ දායාද වෙනවා කියන එක ගැන මම හිතන්නේ අපි මේ කතා කරපු පින්කම් අතර නාලන්දාවේ සුවිශේෂීම පින්කමක් තමයි මම හිතන්නේ අපේ හාමුදුරනේ මේ දලදා පූජාව කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම සලින් පුතේ. ඔව් දලදා පූජාව මම හිතන්නේ පාසල් බොහෝම සීමිත ප්‍රමාණයකට ලැබිච්ච මහා වටිනා උත්තම පින්කමක් තමයි අසිරිමත් දලදා පූජාව. අපිට ජීවමාන බුදුහාමුදුරුවෝ වගේ තියෙන පූජනීය වස්තුවක්නේ උතුම් වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කියලා කියන්නේ. සෙන්කඩගල පුරවරේ. ඉතින් ඈත අතීතයේ ඉඳන්ම අපේ නාලන්දා විද්‍යාලයේ සිදු කරපු අසිරිමත් පින්කමක් තමයි අසිරිමත් දලදා පූජාව. එහෙම නැත්නම් මුරුතැන් පූජාව. එතකොට අපි නොවැම්බර් 25 වෙනි දවසේ ඒ උත්තම පින්කමත් නොකඩවා මේ විද්‍යාලය මගින් බෞද්ධ සංගමයේ දරුවෝ ඇතුළු අනිකුත් සංගම් වල සියලුම දරුවෝ සම්බන්ධ කරගෙන සිදු කරනු ලබනවා. ඒ තුලත් ඒවට ආවේනික චාරිත්‍ර තියෙනවා සලින් පුතා. ඒ කියන්නේ පාසලේ ජේෂ්ඨතම පිළිවෙලට අනුව තමයි. ඒ කියන්නේ දැන් විශ්‍රාම යන ආසන්න හරි පාසලේ වැඩිම කාලයක් එහෙම. ඒ කියන්නේ බොහෝ දෙනාට මේ අවස්ථාව ලැබෙනවා උදා වෙනවා. ඉතින් ඒ විදිහට අපි හවස් කාලයේ ගිහිල්ලා අෂ්ටවිධ පාන පූජාවක් පවත්වනවා. පසුදා දහවල උතුම් දන්ත ධාතුන් වහන්සේ උදෙසා ඒ උතුම් මුරුතැන් පූජාව පවත්වලා භික්ෂුන් වහන්සේලා 59කට අධික ස්වාමින් වහන්සේලා වැඩම කරවලා දලදා මාලිගාව තුල ඒ උතුම් වූ සංඝ සතු දානමය පින්කම් ආදී පවත්වනවා. ඒ වගේම ශලීන් පුතා දැන් ඔය දලදා පූජා වගේම මට නැවත සිහිපත් කරන්න මතක් වෙනවා මේ විශේෂම ආදිකත්රු දින සමරමින් අපි උතුම් වූ ආලෝක පූජාවක් පහන් පූජාවක් විද්‍යාලයේ මුළු විද්‍යාලය තුලම පහන් ආලෝකයෙන් ආලෝකමත් කරමින් උතුම් වූ පහන් ආලෝක පූජාවක් සිදු කරනු ලබනවා. ඒ වගේම තමයි ඇසල මාසේ නෝ මම කියවනේ අර හැම පෝයකම විවිධ පින්කම් පැවැත්වෙනවා. අපි මේ කතා කරන්නේ සීමිත පින්කම් ටිකක් විතරයිනේ. තව බොහෝ පින්කම් මේ විද්‍යාලය තුල පැවැත්වෙනවා. ඉතින් ඇසල මාසය ගත්තාම ඇසල බැතිගී සරණිය අනිවාර්යයෙන්ම සංගීත අංශයෙන් සංගීතාංශයෙන් ඒ ආදී ඒ කලා හැකියාවන් වර්ධනය කරමින් දරුවන්ට බැතිගී සරණියක් පැවැත්වෙනවා. ඉතින් මේ වගේ විවිධ පින්කම් බොහෝමයක් අප නාලන්දා පිම්බීමේ සිදු වෙනවා කියන එක මේ සාකච්ඡාව තුළ සිහිපත් කරන්නටම අවශ්‍යයි ශාලින් පුතා. මම හිතන්නේ දැන් නාලන්දාව කියන්නේ සුපින්බීමක් කියන එක වග ප්‍රේක්ෂක ජනතාවට නොසෑහෙන්න උදාහරණත් එක්ක දැන් තේරෙනවා ඇති. ඉතින් අවසාන වශයෙන් මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි අපි මේ සමරන මේ වෙසක් පොහොය දවසේදී ඔබ වහන්සේට අපිව නරඹන නාලන්දා ප්‍රජාවටත් සමස්ත ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාද කරන්නට ඇති මේ වෙසක් පුන් පොහොය වෙනුවෙන්. අනිවාර්යයෙන්ම ශාලින් පුතේ වෙසක් පොය කියන එක අපි ආරම්භයෙන් නම් කතා කරගෙන ආව අපේ නාලන්දා පිම්බීමේ තියෙන වටිනාකම පින්කම් වලට මුල් තැන දෙන පාසලක් කියන එක සහ අපේ පාසල ආදර්ශයට අරගෙන අනෙකුත් පාසල් වලටත් දරුවන්ටත් බොදුනු කොයි කාටත් හැඟීමෙන් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න කියන කාරණාව මුලින්ම අපි සිහිපත් කරගෙන ආවා. ඉතින් ඒ වගේම තමයි වෙසක් පොය කියලා කියන්නේ අපිට කාටත් සමීප පොය දවසක්නේ. බුදුරජාණන් වහන්සේ පළවෙනි අවබෝධ කරගත්ත බුද්ධ වචනය අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේ හන්නකාහසි සබ්භාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා කියලා පළවෙනි බුද්ධ වචනය ප්‍රකාශ කරපු දිනේ තමයි අද වගේ දවස. එතකොට සංසාරේ නොඑක් ಜಾති වල මං ඇවිදගෙන ආවා. මගේ සසර නැමැති ගේ හදන වඩුව. මට හොයාගන්න බැරි වුණා. අද මම මේ වඩුව අල්ලගත්තා. මේ සසර නැමැති ගේ හදන වඩුවට මම නැවත මගේ සසර නැමැති ගේ හදන්න ඉඩ දෙන්නේ නැහැ. මගේ සසර නැමැති gedara පරාල මම විනාශ කරලා දැම්මා. කැණි මඩල සුන් කළා. සියලු ආකාරයේ කෙලෙෂයන් දුරු කරලා උතුම් වූ නිවනට සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා බුදුහාමුදුරෝ දේශනා කළෙත් අද වගේ දවසකදී. ඒ වගේම ශලෙන් පුතා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 45 වසක් මුළුල්ලේ. ඒ කියන්නේ අවුරුදු 45ක් ලෝකවාසී සත්වයාට මහා කරුණාවෙන් යථාර්ථ දේශනාවන් දේශනා කළා.
එතකොට උන්වහන්සේ අවුරුදු 45ක් ධම් දේශනා කරලා අද වගේ දවසකදී උන්වහන්සේගේ පරිනිර්වාණ සමය එහෙම නැත්නම් අවසාන කාලේ උන්වහන්සේගේ ජරා ජීර්ණත්වයට පත්වීම එහෙම නැත්නම් උන්වහන්සේ ශරීරයෙන් ගොඩාක් කබල දුබල වෙලා සමහර වෙලාවට ශලීන් පුතා අපි දකිනවා බුදුහාමුදුරුවෝ බුද්ධ ප්‍රතිමාවකින් හරි පිවිතුරුව ශාරීරිකව වැඩ සිටිනවා. නමුත් බුදුහාමුදුරුවන්ගේ ශරීරයත් ගොඩාක් දුර්වල මට්ටමක තිබුණේ. උන්වහන්සේ අවසාන කාලයේදී සිහිපත් කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි මගේ ශරීරය දැන් දි รา ගිය දර කරත්තයක් වගේ. මට දැන් ඉස්සර වගේ ඇවිදින්න අමාරුයි. ගොඩාක් කබල දුබල වෙලා. ඉතින් මේ වගේ කාරණාවන් සිදු වෙලා අද වගේ දවසකදී බුදුරජාණන් වහන්සේ සියලුම භික්ෂුන් වහන්සේලා රැස් කරවගෙන දේශනා කළේ ශලීන් අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කටයුතු කරන්න. ඉතින් ශලීන් පුතා අපිට ඒ කාරණාව සතුටු වෙන්නට හැකි කාරණාවක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩින්නවා නම් අද කොච්චර වටිනවද? උන්වහන්සේ අවුරුදු 80ක් වැඩ වාසය කරමින් අද වගේ දවසකදී පරිනිර්වාණයටපත් වුණා. හැබැයි මම සිහිපත් කරන්න කැමති ශලීන් බුදුහාමුදුරුවන්ගේ මේ තෙමගුල සිහිපත් කරන අද වගේ පුණ්‍යවන්ත දවසකදී බුදුහාමුදුරුවන්ගේ දැන් පරිනිර්වාණ දෙකක් උනේ වෙසක් පොය දවසකදී. එකක් තමයි ක්ලේශ පරිනිර්වාණ. ඒ කියන්නේ බුදු බවටපත් වුණා සියලු කෙලෙස් නැති කළා. ඒ වගේම ස්කන්ධ පරිනිර්වාණය අවුරුදු 80ක් වැඩ වාසය කරලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. තව එක පරිනිර්වාණයක් තියෙනවා ශලීන්. ඒ තමයි ධාතු පරිනිර්වාණය. තාමත් ධාතුන් වහන්සේලා පිරිනිවිලා නැහැ. ඒ නිසා නාලන්දා පිම්බීම ගැන අපි මුලින් කතා කරද්දී සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්න පිම්බීමක් කියන එකත් සිහිපත් කළානේ. ඉතින් ඒ නිසා මේ උතුම් ධාතුන් වහන්සේලා මේ මුළු ලෝකේ පුරාම වැඩ වාසය කරනවා. ඉතින් අපේ සදැහැති සීල දෙනාටම සිහිපත් කරන්නට කැමති මේ වෙසක් පොයට වගේම ජීවිතයේ පවතින තාක්කල් අපි කොයි කවුරුත් ප්‍රතිපත්තිමය ආමිසමය උතුම් ගුණධම් දියුණු කරගෙන අපේ ජීවිතයේ ආධ්‍යාත්මික සුවයෙන් ආලෝකමත් කරගන්නවා නම් ඒක තමයි මේ වෙසක් පොය දවසේ දෙන්න පුළුවන් උත්තම පණිවිඩය. ඉතින් බුදුහාමුදුරුවෝ මේ පූජාවන් දෙකම අගය කළා. ඒ අතරත ප්‍රතිපත්තිමය පූජාවට තමයි වැඩි තැනක් දුන්නේ. එහෙනම් අපි කොයි කවුරුත් ආමිස ප්‍රතිපත්තිමය පූජාවන් දියුණු කරගෙන ආධ්‍යාත්මික සුවය ඇති කරගෙන සසර දුකෙන් එතර වෙන්නට ක්‍රියා කරමු කියන පාඩම සියලු දෙනාටම සිහිපත් කරන්නට කැමැති. අද මේ වෙසක් පුන් පොහොය දවසේ ඉතාමත් කාලෝචිතව ඉතාමත් හරවත් දහම් කතිකාවතත් ගෙන එන්නට මාධ්‍ය ඒකකය බෞද්ධ සංගමයේ දරුවන් සියලු දෙනා කටයුතු කළා. ඒ අතරත මේ වැඩසටහන ඉතාමත් හරවත් විදිහට නිවේදන කටයුතු සිදු කරමින් මෙහෙවන්නට කටයුතු කළ අපේ ශලීන් පුතාටත් බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරමින් මේ වෙසක් සතිය වගේ ඉදිරි අනාගතයේම තමන්ගේ ආධ්‍යාත්මික සුවයෙන් වර්ණවත් කරගන්නට ආලෝකමත් කරගන්නට සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙන් මම නිහඬ වෙන්නට කැමතියි ශලීන් පුතා. එමයි අපේ හමුදුන්නේ. මම හිතන්නේ නාලන්දාවේ බොදු පසුබිම වගේම වෙසක් උත්සවය ගැනත් මේ වෙසක් පුන් පොහොය ගැනත් ඉතාමත් හරවත් සාකච්ඡාවක් අපි ක්‍රියාත්මක කරා. ඉතින් ඒත් සමගින් නාලන්දා විද්‍යාලීය ජන සංනිවේදන ඒකකයත් බෞද්ධ සංගමයත් එකට එකතු වෙලා සංවිධානය කළ නාලන්දා බුද්ධාභිවන්දනා මේ විශේෂ විකාශයේ මින් සමාප්තිය සම්පන්නනවා. ඔබ සියලුම දෙනාටම ප්‍රාර්ථනා කරනවා උතුම් තුනුරුවන් සරණ. ඒ වගේම අද අප වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් වැඩම කළ නාලන්දා විද්‍යාලීය ධර්මාචාර්ය බැද්දේවල ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටත් අපගේ ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඔබ සැමට නාලන්දා මාතාවගේ සරණ ප්‍රාර්ථනා කරමු.